කියන්නද මේ වගේ පරණ ටින් පරණ බෝතල් වලින් සල්ලි වෙන විදියක්. යම් වීඩියෝ එකකට මාත් එක්ක. හලෝ ඉතින් මගේ රත්තරන් යාළුවනේ සෝදාසක් ඕගොල්ලෝ ඔක්කොටම. මේ තියෙන්නේ මෙහි සුපර් මාකට් එකක්. ලිඩල් කියලා කියන්නේ. අපි එහෙනම් යමු සුපර් මාකට් එක ඇතුළට. මේ තියෙන්නේ මම කිව්ව පරණ ටින් බෝතල් වලින් සල්ලි වෙන මැෂින් එක. එහෙනම් අපි try කරලා බලමු. guys මේ තියෙන මැෂින් එක මේ හංගේරියන් වලින් තියෙන්නේ. අපි ඒක ඉංග්‍රීසි වලට දාමු. මේ තියෙන පරණ ටින් එක මේ පේන බීලට ටින් එක. හරි. මේ දෙන්න අපේ බෝතල්. ඔයාලන්ට පේනවා බෝතල් එක යනවා. වීඩියෝ පොඩ්ඩක් අමාරුවෙන් කරන්නේ තනියදී. ඒ හින්දා පොඩ්ඩක් වීඩියෝ දාන්න. මම හිතන්නේ 50 තියෙන පැත්ත උඩට දාන්න ඕනේ. ඉතින් බෝතල් කවුන්ට් එකක් තියෙනවා. මේ විදිහට තමයි වැඩේ වෙන්නේ. මම බෝතල් ඔක්කොම ටික දාලා ඕගලන්ට ෆයිනල් වීඩියෝ එකක් අරන් එන්නම්. බෝතල් ඔක්කොම ටික දාලා ඉවරයි 47ක් තියෙනවා. ඊළඟට ඕකේ දුන්නා. ඔන්න ඔක දුන්නා. ඊළඟට මෙතනින් එනවා රිසිට් එක. ඒ කියන්නේ අර මෙන්න මේ ඇවිල්ලා තියෙන ගානට රුපියල් 2350කට මට මේ සුපර් මාකට් එකෙන් බඩු ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දකින්න ඇති ඒ විදිහට තමයි පරණ ටින් ඒ කියන්නේ බීලේ වෙච්ච ටින් බෝතල් සල්ලි කරගන්නේ. මේ වෙලාවේ මොකද මම තනියම ඉන්න මට පොඩ්ඩක් වීඩියෝ කරගන්න අමාරුයි. බෑග් එකෙන් බෝතල් දාන්නයි වීඩියෝ පොඩ්ඩක් හෙල්ලෙනවා. ෆයිනල් වීඩියෝ එකකුත් තියෙනවා අවුලක් නැහැ. මේ තියෙන්නේ හම්බෙච්ච පළවෙනි පාර බෝතල් බෑග් එකේ තිබ්බ බෝතල් ටික දාද්දි එකපාරට මේක ඉන්ඩුලා මන් දන්නේ නැහැ කියලා මොකක් හරි මගේ අතින් එබෙන්නේ නැති නැත්තම් මොන හරි වෙන්නේ නැති. ඊට පස්සේ ආයේ අලුතෙන් ගිහිල්ලා තමයි ආයෙ දැම්මේ. කොහොම වුණත් පළවෙනි පාරකටත් හම්බුණා ඒ දාපු සල්ලි ටික. දෙවෙනි පාරකටත් හම්බුණා. මම ටෝටල් එක කියන්නම්. ඔක්කොම තියෙනවා රුපියල් 2900ක්. සෝරි රුපියල් නෙමෙයි ෆොරින් හංගේරියන් ෆොරින් රුපියල් 2900ක් තියෙනවා. මේ 2900 ඉතින් අතුලට ගිහින් බඩු ගන්න තමයි තියෙන්නේ. එහෙනම් අදට වීඩියෝ එක අවසානයේ ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙනවා. අවසාන වෙනම බලපු ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. මේ වගේ ලස්සන තවත් වීඩියෝ බලන්න travel with Visa YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. අද නම් හරිම හරිම ලස්සන වෙද එකක් තියෙන්නේ. පොඩ්ඩක් වහිනවා. මම මාර ආසයි. සීතලයි තමයි. ඒ වුණාට මාරම ආසයි. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ජය වේවා guys. මතක ඇතුව subscribe කරලා share කරන්න ඕනේ. ගිහින් එන්න. ජය වේවා.